Hello friends, welcome back to my YouTube channel. ඔන්න අද වීඩියෝ එකකින් ඔයාලට පෙන්වන්න යන්නේ ක්ලිනිකල්ස් වල මම එක දිගට දවස් දෙකක් ඕවර්නයිට් ෂිෆ්ට්ස් කරන විදිහ. එහෙනම් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම හැලනිය යුනිවර්සිටි එකේ ෆයිනල් ඉයර් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඉතින් ෆයිනල් ඉයර් ක්ලිනිකල් රොටේෂන්ස් වල එක්ස්පීරියන්ස් එක තමයි මම මේ විදිහට ඔයාලා එක්ක ෂෙයා කරගන්නේ. මේ දවස්වල අපේ සෙකන්ඩ් අපොයින්ට්මන්ට් එක තමයි අපි කරන්නේ. ඒ තමයි පීඩියාට්‍රික්ස් නැත්තම් ළමා රෝග වලට බෙහෙත් කරන වෝඩ්ස් වල තමයි අපි මේ දවස්වල ඉන්නේ. ඕවර්නයිට් ෂිෆ්ට් එක තියෙන පළවෙනි දවසේ උදේ අපේ සබ් ගෲප් එකට හොස්පිටල් ප්‍රෙමිසස් වලින් පිට තැනකට යන්න තිබුණා. අපි මේ ආවේ ආයතී සෙන්ටර් එකට. අපේ ෆැකල්ටි එක ළඟම තමයි මේ තැන තියෙන්නේ. ඉතින් ආයතී කියන්නේ ආබාධ තියෙන ළමයි වෙනුවෙන් අපේ රටේ හදපු පළවෙනි නැෂනල් සෙන්ටර් එක. ආයතී කියන්නේ සංස්කෘත භාෂාවේ වචනයක්. ඒකේ තේරුම hope නැත්තම් බලාපොරොත්තුව කියන එක. මෙතනදී එහෙම ආබාධ තියෙන ළමයින්ට එයාලගේ quality of life improve කරගන්න උදව් කරන එක තමයි කරන්නේ. ඉතින් මෙතන ඉන්නේ ගොඩාක් experienced staff එකක්. මම මේ ආවේ first time. ඉතින් මෙතන වෙන්නේ මොනවද කියලා අපිට එදා හොඳට කියලා දුන්නා. ඉතින් අපි චුට්ටක් ඒ බිල්ඩින් එකේ ඇවිදලා බැලුවා. එහෙම යනකොට මෙන්න මේ යාළුවව හම්බුණා. මෙයා තුවාල වෙලා තමයි ඉඳලා තියෙන්නේ. එතන කට්ටිය එයාට කන්න බොන්න දීලා බලාගෙන. එයාලා කිව්වේ නම් හිටියට වඩා දැන් එයාට හොඳයි කියලා. දවල්ට කාලා අපි ටියුට් එකට ආවා. අපිට දවල් 1 ඉඳන් 2 වෙනකම් වීක් ඩේස් වල ටියුට් එකක් තියෙනවා. ඉතින් ඒක ඉවර කරලා අපි ආයේ 4 වෙනකම් හොස්පිටල් වෝඩ් එකේ ඉන්න ඕනේ. ඕවර්නයිට් ඉන්න දෙන්නට හවස 4ට ගිහිල්ලා ආයෙ රෑ 9ට තමයි හොස්පිටල් එකට එන්න ඕනේ. ඇවිල්ලා පාන්දර 6 වෙනකම් හොස්පිටල් එකේ ඉන්නත් ඕනේ. ඊට පස්සේ උදේ 6ට ගිහිල්ලා වොෂ් එකක් දාගෙන ආයෙ 7:00 වගේ වෙනකොට හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්න ඕනේ. ඇවිල්ලා දවසේ ඉතුරු වැඩ ටික වෙනදා වගේම කරගෙන යන්නයි තියෙන්නේ.
ඉතින් මේ ඕවර්නයිට් ඉන්න ඕනේ අපි හවුස්මන් කරන වීක් එකේ. අපි මේ අපොයින්ට්මන්ට් එක කරන මාස දෙකටම දවස් 2ක් නැත්තම් 3ක් තමයි එහෙම ඉන්න වෙන්නේ. අපේ ක්ලිනිකල් ගෲප් එකේ ඉන්න ළමයි හැමෝටම එහෙම chance එකක් හම්බෙන විදිහට ඒව අපි බෙදාගෙන තමයි තියෙන්නේ. ඉතින් අපි ඇයි මෙහෙම රෑත් හොස්පිටල් එකේ ඉන්න ඕනේ? අපි ඩිග්‍රී එක ඉවර වෙලා ඉන්ටර්න් කරන්න පටන් ගත්තාම ඒ වගේම අපේ කරියර් එකේ ඉස්සරහටත් කොහොමත් අපිට මේ වගේ ඔන් කෝල් ડોක්ටර් කෙනෙක් විදිහට ඕවර්නයිට් වෝඩ් එකේ ඉන්න වෙනවා. අපි කලින් 3rd year 4th year වල මේ වගේ ඕවර්නයිට් වෝඩ් එකේ ඉඳලා නැහැ. ඉතින් මෙහෙම රැට ඉන්නකොට වෝඩ් එකේ ඒ වෙලාවට මොකද වෙන්නේ කියලා අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉමර්ජන්සිස් ආවොත් ඒව මැනේජ් කරන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒක අපේ කරියර් එකට හොඳ එක්ස්පීරියන්ස් එකක්. තුරුලේ තුරු සැඳැල්ලක නැවතුනා මුණ ගැසුණුදා සඳ තලාවේ අදවත් හඬින් ගැයුවා සැඳෑවේ කුමරී සුපෙම්මල් පෙතිහි නැහුණා විඳින්නම් නුරාද තොලේ නොතිත් වූ අමා කොපුලේ සැඳෑවේ සුපෙම්මල් පෙතිහි නැහුණා විඳින්නම්. Good morning. ඉතින් වීඩියෝ එකේ මාව විතරක් පෙන්නුවට මාත් එක්ක තව යාළුවෙක් හිටියා. එයාට කලින් මං ඇහැරුණ හින්දා පොඩ්ඩක් බැල්කනි එකට ආවා. ඊට පස්සේ අපි දෙන්න 6ට ආපහු වොෂ් එකක් දාගෙන එන්න ඕන හින්දා බෝඩිමට ගියා. ගිහිල්ලා ආපහු 7:00 වෙද්දී අපි හොස්පිටල් එකට එන්න ඕනේ. හමාර වෙනකොට ගෲප් එකේ අනිත් ළමයිනුත් වෝඩ් එකට එනවා. එයාලත් එක්ක අපි දවසේ ඉතුරු ටිකේ වෙනද වගේම වෝඩ් එකේ වැඩ ටික කරගෙන ඉන්න ඕනේ. රෑ හිටියා කියලා නිමාඩු ගන්න බෑ.
ඉතින් එදා දවසේ දවල් ටියුටෝරියල් එකක් තිබ්බා. ඉතින් ඒකට යන්න කලින් අපි දෙන්න දවල්ට ෆෘට් සලාඩ් එකක් කාලා තමයි ගියේ. ටියුට් එක ඉවර කරලා බෝඩ් එකට වෙලා අපි හවස 4 වෙනකම් හිටියා. හවස 4ට ගියාට පස්සේ අපි වොෂ් එකක් එහෙම දාලා දෙවෙනි ඕවර්නයිට් ෂිෆ්ට් එක පටන් ගන්න 9 වෙද්දි බෝඩ් එකට ආවා. वर्षा वही मातमा सिद्ध संखा निवे यैमेदा संसारिणी मगे नन्नादु नन्निये मामवनहिने उबइन्नवा वगे संसारिणी मगे नन्नादु මේ තියෙන්නේ ළමයින්ගේ වර්ධනය බලන්න ගන්න පීඩියාට්‍රික් ඩෙවලොප්මන්ටල් ඇසෙස්මන්ට් කිට් එක. මේකේ තියෙන අයිටම්ස් යූස් කරලා පොඩි ළමයින්ගේ එක එක ඩෙවලොප්මන්ටල් කම්පෝනන්ට්ස් චෙක් කරලා එයාලගේ වයස එස්ටිමේට් කරන්න අපිට පුළුවන්. ඊට පස්සේ මගේ යාළුවා දන්න කෙනෙක්ව හොස්පිටල් ඇඩ්මිට් කරලා හිටපු හින්දා එයාව බලලා ඉන්න අපි දෙන්නම ගියා. ඉතින් මෙහෙම රෑ හොස්පිටල් එකේ ඇවිදගෙන යනකොට මට හිතුණ දෙයක් තමයි පොඩි කාලේ ඩොක්ටර් ගාවටවත් බෙහෙත් ගන්න යන්න කැමති නැති මං දැන් රෑ කළුවරේ හොස්පිටල් එකේ ඇවිදිනවා නේද කියලා. ඔන්න ඔය විදිහට අපේ ඕවර්නයිට් දවස් දෙක අපි උදේ 6ට ඉවර කරා. ඊට පස්සේ අපි ගිහිල්ලා උදේට කාලා වොෂ් දාලා ආයෙ හොස්පිටල් එකට ඇවිල්ලා එදා දවසේ වැඩ ටික කරගෙන ගියා. ඉතින් ඔයාලා මේ වෙනකම් මගේ වීඩියෝ එක බැලුවා නම් thank you for watching. Like, share and subscribe to my channel. Stay safe until next time. Bye. Ama kopule sende